අද මොකද දන්නවද කතා කරන්න යන මාතෘකාව සාමාන්‍ය මීඩියා කරා හෝ නැත්නම් ඕනම මිනිස්සුන්ට ගැලපෙන මාතෘකාවක්. හරිද? සංනිවේදනයේ කරුණක් තමයි විනෝදාස්වාද සම්පාදනය කියන්නේ. ඕක අපි දැනගෙන හරි නොදැන හරි අපිට විවිධ විනෝදාංශ තියෙනවනේ නේද? ඒක පැත්තකින් තිබ්බොත් විනෝදයේ සඳහා අපි විවිධ දේවල් කරනවා. පොතක් කියවනවා වෙන්න පුළුවන්. නැත්නම් අපි ටීවී එකේ යන දෙයක් බලනවා වෙන්න පුළුවන්. ටීවී එකේ යන දෙයක් බලනවා කියනකොට මතක් වෙන්නේ මොනවාද? නාට්‍ය කියන එක නේද? ටීවී එකෙන් හරි YouTube එකෙන් හරි අපි දැන් බලනවා නාට්‍ය. සාමාන්‍ය මිනිස්සෙක් කරන්න පුළුවන් දෙයක් ඒක. සමහර අය ඉන්නවා නාට්‍ය පාවිච්චි අයත් ඉන්නවා. සමහරව ඉන්නවා කාලෙන් කාලෙට ලස්සන නාට්‍ය තෝරගෙන බලන අයත් ඉන්නවා. හරිද? එහෙම නාට්‍යයක් තමයි මේ කියන්නේ යන්නේ. ඊයේ පෙරේද ඉවරුණානේ පට්ටි ගෙදර. එන්නේ නාට්‍යයේ මම ප්ලොට් එකවත් මොනවත් ගන්නේ නෙමෙයි මේ කතා කරන්න යන්නේ. විනෝදාස්වාදයත් එක්ක අපි විනෝදාස්වාදයේ නාට්‍යයක් බලනවා වගේම ඒක යටින් යම්කිසි අරුතක් යනවා. අර්ථයක් තියෙනවා. අපිට චුට්ටක් කොනිටලා කියනවා මොනවද මේකේ තියෙන අර්ථය කියලා. පවුලක් ගත්තාම පවුලක අම්මා කෙනෙක් නැති වුණොත් එහෙම මේ පවුලට මොන වගේ දෙයක්ද සිද්ධ වෙන්නේ? පවුලක අම්මා කෙනෙක් නැතුව ලොකු අක්කා කෙනෙක් හිටියොත් ලොකු අක්කා කොහොමද හැමදේම දරාගෙන ඉස්සරහට යන්නේ? ඒ වගේම තමයි ගමක සිද්ධ වෙන්න පුළුවන් විවිධ දේවල් නේද? ගමක හිතන්න මෙහෙම දේවල් තියෙනවා. තමන්ගේ දරුවා වෙනුවෙන් පවුල් කන ගෑනෝ ඉන්නව නේද? ගම්වල මේක වැඩිපුර දකින්න හම්බ වෙනවා. දිසොන්චිනාහාමි කෙටි කතාව කියලා තියෙනවා නම් දිසොන්චිනාහාමි කෙටි කතාවේ හරි ලස්සනට මෙහෙම කියනවා ළමයි. කොහොමද? නගර ගෑනෝ තමයි මොන හරි ප්‍රශ්නයක් වෙච්ච ගමන් දික්කසාද නඩු ෆයිල් කරන්නේ. හැබැයි ගම්වල ගෑනෝ එහෙම නැහැ. කොහොම හරි ගෑනෝ කාගෙන තමන්ගේ පවුල රැක ගන්නවා. ඕකේ හැබැයි තව මෙහෙම පැත්තකුත් අපි දකිනවානේ. කාන්තාව කියන කෙනා කාන්තාව ඉගෙනගෙන තියෙනවා නම් එයාට හොඳ කියන්නේ මුදල්මය ශක්තියක් තියෙනවා නම් එයාට දරුවෝ බලා ගන්න හැකියාවක් තියෙනවා නම් එයා ඩිවෝර්ස් එකක් ෆයිල් කරනවා. ඒක වෙනම කතාවක්. දැන් වර්තමානයේ එනකොට හැබැයි ගම්වල අය මොකද කරන්නේ? තමන්ගේ දරුවන් වෙනුවෙන් ආත්මකරුත්වය වෙනුවෙන් පවුල අය මොනා කියයිද වටේ පිටේ මිනිස්සු මොනා කියයිද වෙනුවෙන් ඔන්න පවුල කොහොම හරි රැක ගන්නවා. හරිද? ඊළඟ කාරණේ තමයි පවුලේ ගෑනු ළමයි. පවුලේ අතිම දූෂණය වෙනවනේ. නගරේ එහෙම වුණොත් මොකද වෙන්නේ? කෙලින්ම උසාවියට පොලිසියට යනවා. හැබැයි ගම්වල මිනිස්සුන්ට උසාවි පොලිසිය ගාන යන සල්ලි නෑ, වෙලාව නෑ. ඔය වගේ දේවලුත් එක්ක අභිමානී තමන්ගේ ආත්මගරුත්වය නැති වේ. ඔය වගේ තියෙන දේවලුත් එක්ක කොහොම හරි එක පස්ස ගහලා හංගගෙන සමාජයේ ඉස්සරහට යනවා hina වෙලා. ඔන්න ඔය වගේ දේවලුත් තියෙනවනේ. හරිද? ඉතින් සාමාන්‍ය නාට්‍යයක් බලනකොට hina වෙවි හරි ඒක තියෙන දේවල් මුතු පිටින් බලනවට වඩා අභ්‍යන්තරයේ තියෙන දේවල් හැම වෙලෙම තමන්ගේ ජීවිතේට ගන්න උත්සාහ කරන. මේ වගේ දෙයක් ආවොත් මං කොහොමද මූණ දෙන්නේ? මේ වගේ දෙයකට කොහොමද අපි මූණ දෙන්නේ කියලා හිතන්න පුළුවන් වෙන්න ඕනේ. නිකන් නාට්‍යයක් බලලා රස විඳිනවට වඩා. පවුලක් ගත්තාම තමන්ගේ ස්වාමි පුරුෂයා වට යන කෙනෙක් වෙන්න පුළුවන් නේද? ඒ වගේ පිරිමියෙක් උපාලික චරිතය තිබුණා.